ඒද නිසා අපිට නම් නෑ ප්‍රශ්න. 20ක් ඉන්නවා ළමයි ලයික් කරන්න. විකාර කියවන්න නැතුව විකාර කරන්න නැතුව නාඩ ගන්නට ලෑස්ති වෙන්න එපා ඈ. නේද සුදු? දිලිෂානි ඔයාගේ බෙස්ටා කවුද? song please. දන්නවද මේ හැස් අඩන්නේ ඇයි කියලා? ඇයිලෝ කියයි අඬන්නේ? සෝන් සෝන්ගී තමයි. හර්ෂ කෑවද? හර්ෂ කාලා ඉන්නේ. ප්‍රශ්න ඉවරයි. අම්මෝ මොනවද මේ පෝරියවල කියන්නේ? චමෝ දන්නවද? ඇයි අඬන්නේ කියයි. උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක් නිසා ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගනින් මම යනවා පරීක්ෂණයට. මොකද සිතිජ යන්න ඉන්න. ඔයාව මට ආයෙ ලැබෙන්නේ නැති ඉන්න ගාහොදර කියයි. මේ අහපන්. මේ මේ රිසා නේද? පෝරියවල. මගේ මල්ලිගේ කෙල්ල සෙව්වන්දි. උඹ කොල්ලෙක් නෙවෙයි ලොල්ලෙක් වුණත් වැඩ ඊ මොකද මේ සිනුදී ආයි මේ ගෑනුන්ට වැඩක් නැද්ද මන්ද වැඩක් නෑ බං ඒකනේ බං ඉන්නේ බුක් මචං මොකද ඉන්නේ කවියා ලයික් කරා සෙව්වන් තැන්ක් යූ අනේ මාව මතක නැද්ද කවි කවියා මතකයි මචං සෙව්වන්දි හරි නේද කවි මතක නැතුව යනවද? චූටිදනියක් අක්කෝ ඉන්නවා කවි. ඔයාට දැන්ද අපිව මතක් වුනේ. අයියෝ චූටිදනිය ආවේ නෑ නේ සුදු. එයා දැන් ඉන්නේ නැති තරම් නේද ටෝකේ ඉන්නවන් චමෝගෙන් අහන්නම්ලු කවි මල්ලි රිසා මන් තාම තව ටිකකින් එන්නම් බයි. අනේ පාඩම් කරනවා කේ. ඕ ලෙවල් නේද 17? චමෝගෙන් මොනවද අහන්න බාගේ. මේ මං ඕවට නෑනේ. මේ කවිය ගියාද ඒකයි අපේ නැත්තම් මල්ලි එනවනේ. කවි නේ දිලාගේ කවි කවි මැනිකේ ඔයා ඉන්නවද? ඒකයි නැත්තම් මන් දන්නවනේ එනවා කියලා. රොකී බාගෙට කෙරෙන්න මේ මේ අපි දිලාකෝ මාත් නෑ මේ එච්චර. අපි අතර ගමුකුත් නෑ බෙස්ටි අන්නේ මං ෆස්ට් එකකට යතුර අයින් කරලලු. කවි මල්ලිගේ යතුර අයින් කරාද ඔයා? කට්ටියම අයින් කවීන කරේ. ඔක්කොගම ව්‍යතුර අයින් කරේ මචන් කවිය මේ මොකද යන්න එබ මේ නොටිෆිකේෂන් යන්න ඒක මොකද වෙන්නේ ප්‍රදීප් චතුරංග මේ අපි පන්තිය ප්‍රදීප් චතුරංගදවා මොනව වෙන්නද බං ඉන්නවා අපි පන්තිීක ඔන්න යතුර දුන්නා. හරි හරි අවුලකුත් නැහැල්ලු. අපි වැඩක් කළා බඩා බාටා මොකද වෙන්නේ අපිට හැමදාම වැලන්ටයි නේද සුදු මොකට දාදරය කරන්න දවසක් ආදරේ නම් හැමදාම වැලන්ටයින් තමයි නේද සුදු කියන්නකො මාවම කන්න බලන් ඉන්නේ අයිරි අයිරි එලිලාවද අඩේ සිදුවක් කෝඩි ඩුවෙට් එකක්ලු මන්නම් මේ වංසල් කියලා මමත් ඊයේ ආරාමේ ගියා බෝධි පූජාවට